හිතලා තියෙනවද කවදා හරි කිසිම පණක් නැති ලෝහ කෑලි සහ සිලිකන් වලින් විතරක් හැදුණු යන්ත්‍රයක් කොහොමද මේ තරම් සංකීර්ණ ගණන් හදන්නේ කියලා? අද අපි මේ විවරණයෙන් කතා කරන්න යන්නේ අන්න ඒ අපූර්ව කතාවයි. half adder full adder කියන මූලික සංකල්ප හරහා මේ යන්ත්‍ර මොළය භෞතිකවම ගොඩනැගෙන හැටි අපි පැහැදිලිවම තේරුම් ගමු. හරි මේක තමයි මූලිකම ප්‍රශ්නය. යන්ත්‍රයක් භෞතිකවම අංක දෙකක් එකතු කරන්නේ කොහොමද? පරිගණකයකට අපි වගේ හිතන්න පුළුවන් මොලයක් නැහැ. ඒකට තේරෙන්නේ එකම එක දෙයක්. ඒ තමයි විදුලිය තියෙනවද නැද්ද කියන එක. ඒ කියන්නේ 1 සහ 0. ඉතින් මේ විදුලි සංඥා විතරක් පාවිච්චි කරලා ගණිත කර්මයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි දැන් ගැඹුරටම හොයලා බලමු. අද කතාවේදී අපි මේ පියවර පහ ඔස්සේ තමයි ඉදිරියට යන්නේ. මුලින්ම ද්විමේ එකතු කිරීමේ පදනම, ඊට පස්සේ half adder එකක එතුලාන්තය, ඊළඟට carry-in කියන ගැටලුව, එතනින් ගිහින් full adder එකක අභ්‍යන්තරය සහ අවසාන වශයෙන් මේ තාක්ෂණය අද තියෙන දෙවන්ත මට්ටමට පුළුල් වෙලා තියෙන හැටි අපි කතා කරනවා. අපි පළවෙනි පියවරෙන් පටන් ගමු. ද්විමය එකතු කිරීමේ මූලික කරුණු. මේක තමයි පරිගණක තාක්ෂණයේම අත්තිවාරම. පරිගණකයක් ගණන් හැදෙන මූලික නීති හතර තමයි මේ 0.0 එකතු කළාම 0යි 0.1 එකතු කළාම 1යි 1.1යි. හැබැයි මේ හතරවෙනි නීතිය ටිකක් විශේෂයි. එකට එකක් එකතු කළාම සාමාන්‍යයෙන් 2 වුණාට ද්විමය ක්‍රමයේදී 2 කියලා ඉලක්කමක් නැහැනේ. ඒ නිසා උත්තරේ 0 වෙලා අමතර එකක් ඊළඟ තැනට අරගෙන යනවා. හරියට අපි සාමාන්‍ය ගණන් හදද්දි ඉතිරිය අරගෙන යනවා වගේ. මේකට තමයි carry එක කියලා කියන්නේ. දැන් අපි දෙවනි කොටසට යමු. මේ දේවල් භෞතිකව සිද්ධ වෙන තැන. ඒ කියන්නේ half adder එකක අභ්‍යන්තරය. half adder එහෙමත් නැත්නම් අර්ධ එකතුකරණය කියන්නේ ද්විමය බිටු දෙකක් එකතු කරන්න හදපු මූලිකම සංයුක්ත පරිපථයකට. මේකට ආදාන, ඒ කියන්නේ inputs දෙකක් ඇතුළු කළාම අපිට outputs දෙකක් ලැබෙනවා. එකක් තමයි එකතු කිරීමේ පිළිතුර, ඒ කියන්නේ sum එක. අනිත් එක තමයි අර අපි කලින් කතා කරපු ඉතිරිය. එහෙමත් නැත්නම් carry එක. මේ පරිපථය ඇතුලේ වැඩ කෙරෙන්නේ හරිම අපූර්වට. A සහ B කියන ආදාන දෙක විදුලි සංඥා විදියට ඇතුළට ගියාම ඒවා විවිධ logic gates, ඒ කියන්නේ තාර්කික ద్వාර හරහා ගමන් කරනවා. අවසානයේදී අපිට sum එක සහ carry එක වෙන වෙනම ලැබෙනවා. මේක සම්පූර්ණයෙන්ම බෞද්ධිකව සිදුවන විද්‍යුත් ක්‍රියාවලිය. මේක තවදුරටත් සරල කළොත් sum එක එහෙමත් නැත්නම් ඓක්‍ය හැසිරෙන්නේ exclusive O කියන තර්කයට අනුවයි. ඒ කියන්නේ ආදාන දෙකෙන් එකක් විතරක් 1 වුණොත් තමයි උත්තරේ 1 වෙන්නේ. හැබැයි carry එක ගත්තොත් ඒක හැසිරෙන්නේ සරල and කියන තර්කයට. ඒ කියන්නේ carry එකක් හැදෙන්න නම් ආදාන දෙකම අනිවාර්යයෙන්ම 1 වෙන්න ඕනේ. අර අපි මුලින් කතා කරපු ද්විමය ගණිතයේ හතරවෙනි නීතිය හරියටම මේකෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ half adder එකේ ලොකු අඩුවක් තියෙනවා. ඒක තමයි අපි මේ තුන්වැනි කොටසින් කතා කරන්න carry-in කියන ගැටලුව. මේ සීමාව තේරුම් ගන්න අපි සාමාන්‍ය ගණිතයට යමු. අපි කොලයක ඉලක්කම් වගේක් එකතු කරද්දී මුලින්ම එක ස්ථානයේ ඉලක්කම් එකතු කරන නේද? half adder එකක් කරන්නේ අන්න ඒ වගේ දෙයක් විතරයි. එයාට ඊළඟ පේලියට ඉතිරියක් දෙන්න පුළුවන්. හැබැයි කලින් පේලියකින් එන ඉතිරියක් බාර ගන්න කිසිම විදියක් මේ පරිපථයට නැහැ. ඒක අවධානය දෙන්නේ ඒ වෙලාවේ ලැබෙන ආදාන දෙකට විතරයි. කෙටියෙන්ම කිව්වොත් half adder එකක් ඊළඟට carry එකක් යවනවා. හැබැයි කලින් එකකින් carry එකක් ගන්නෙ නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. මොකද මේ විදිහට පරිපථ සම්බන්ධ කරලා සංකීර්ණ ගණන් හදන්න බෑ. අන්න ඒ සීමාව කඩන්න තමයි ඉංජිනේරුවෝ full adder එමත් නැත්නම් පූර්ණ එකතුකරණයක් කියන සංකල්පය නිර්මාණය කරන්නේ. full adder එකක් හදනම තියෙන්නේ කලින් පියවරකින් එන carry අගයක් බාර අරගෙන ඒකත් එක්කම ගණනය කිරීම කරන්නයි. ඉතින් අපි බලමු හතරවෙනි කොටස යටතේ මේ full adder එකක අභ්‍යන්තරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. පරිපථය සම්පූර්ණ වෙන්නේ මෙතනින්. දැන් දේවල් ටිකක් වෙනස් වෙනවා. කලින් සත්‍යතාව වගේ තිබුණේ ආදාන දෙකයිනේ. හැබැයි මේ full adder එකට ආදාන තුනක් තියෙනවා. A, B සහ අලුතෙන් එකතු වුණු D. මේ D කියන්නේ අර කලින් එකතු කිරීමෙන් ආපු carry අගය. ඉතින් මේ තුනම එකතු වෙලා තමයි අවසාන sum එක සහ අවසාන carry එක තීරණය කරන්නේ. මේ තුන්වෙනි ආදානය එකතු වුණාම පරිපථය ඇතුලේ වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙනවා. දෘඩාංග සැකැස්ම සහයෙන්න සංකීර්ණයි. logic gates කාන වැඩි වෙලා විදුලිය ගමන් කරන මාර්ග පවා ගොඩක් සංකීර්ණ වෙනවා. හැබැයි මේ සංකීර්ණ බව තමයි පරිගණකයකට තියෙන ලොකුම බලය. මෙතනදී A, B සහ carry-in කියන තුනම එකතු වෙනවා. හරියට දස ස්ථානයේ ඉලක්කම් එකතු කරනවා වගේ වැඩක්. මේකේ තියෙන අපූර්වම දේ තමයි මේ full adder එකිනෙකට සම්බන්ධ කරලා දාමයක් වගේ හදන්න පුළුවන් වීම. අන්න ඒ දාමය හරහා තමයි අද තියෙන පරිගණක
32 බිට් හෝ 64ක් බිට් වගේ දැවැන්ත සංඛ්‍යා ක්ෂණිකවම එකතු කරන්නේ. අපේ අවසාන කොටස නවීන නිර්මාණකරණය පුළුල් කිරීම. මේ පොඩි බිට්ටුවල ඉඳන් අද තියෙන ගිගාබයිට් මට්ටමට මේ තාක්ෂණය ආවේ කොහොමද කියලා අපි දැන් බලමු. අද අපි පාවිච්චි කරන ගොඩක් පරිගණක වැඩ කරන්නේ AMD 64 වගේ 64 bit ගෘහ නිර්මාණ ශිල්පයන් මතයි. සරලවම කිව්වොත් ඒ කියන්නේ අර අපි කතා කරපු full adder 64ක් එක පෙළට සම්බන්ධ කරලා තියෙනවා කියන එකයි. ඒකෙන් පුළුවන් 64 bit තරම් විශාල දත්ත ප්‍රමාණයක් එකම තත්පරයක් ඇතුළත එකම මොහොතක ගණනය කරලා ඉවර කරන්න. මේක අතිශය වේගවත් ක්‍රියාවලියක්. මේක හරියට දෙවෙන්ත ලොජිස්ටික්ස් මධ්‍යස්ථානයක් වගේ කියලා හිතන්නකෝ. 64 bit රෙජිස්ටර් කියන්නේ හරියට ලොකු භාණ්ඩ ගෙනියන පුළුල් වාහක පටි වගේ. ඒ වගේම 128 bit XMM රෙජිස්ටර් කියන්නේ වීඩියෝ ශ්‍රව්‍ය වගේ විශාල දත්ත ගබඩා කරන විශේෂ ශීතාගාර වගේ. අන්න ඒ නිසයි කිසිම ප්‍රමාදයක් නැතුව අපිට අද high-end games ගහන්න, බරපතල වීඩියෝ එඩිට් කරන්න, වගේම අතත්්‍යකරණය වගේ දේවල් කරන්න පුරුල වෙලා තියෙන්නේ. ඉතින් මූලික බින්දියා සහ එකයි ඉඳන් අද තියෙන 64 bit ක්‍රියාවලිය දක්වා මේ ආතු ගමන ඇත්තටම පුදුම සාගතයි නේද? ඒ හැම දෙයකම පිටිපස්සේ තියෙන්නේ අර සරල full adder පරිපථය. අවසාන වශයෙන් අපි මේ ගැන හිතමු. මේ විදියට ක්ෂුද්‍ර මට්ටමේ පරිපථ සම්බන්ධ කරලා මේ තරම් බලයක් ගන්න පුරවන්න අනාගතයේ එන quantum processors තව මොන වගේ අලුත් ගණිතමය සීමාවන් බිඳ දමාවිද? මේ ගැන හිතන ගමන්ම අද මේ විවරණය අපි මෙතනින් අවසන් කරනවා. රැඳී සිටියට ස්තුතියි.